මේ ගහට්ට කාලකන්නේ සංඝයා වහන්සේලා අල්ලලා පන්නන්න කෝ නිකාය කෝ හඳුන්නේ ඈ නෑ එව්වට නෑ මහ ක්‍යාත සමාජ ක්‍රමයක් හැදිලා තියෙනවා අපි සැකෙන් බලන්නේ ලෝකයේ දිහා ඒ හින්දා පින්නතුනි සැකහැර විශ්වසනීයත්වයෙන් අවබෝධයේ මත පීඨා ලොව දකින්නට බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා ධර්මය දකිමින් තුනුරුවන් දකිමින් ඔබ ජීවිතය දකින්න කියලා. එතකොට යන්න හම්බෙන්නේ. බෞද්ධයෝ හැටියට ඔයාලා කවරක් දකින්නද ඔය යන්නේ? බෞද්ධයෝ හැටියට අන්තිම ප්‍රාර්ථනාව කුමක් දැකීමද? ඈ अंतिम අවසාන මුඛ්‍ය බෞද්ධයාගේ ප්‍රාර්ථනාව නිවන් දැකීම ඈ නිවන් දැකීම ඒක කොහෙද තියෙන්නේ ඈ පුතා තියෙන තැන දන්නේ නැතුව බලන්නේ කොහමද රුවන්වැලි සෑය දැකීම කියලා හිතන්නකෝ රුවන්වැලි සෑය දැකීම අටමස්ථානයේ දායිති මහා මේඝ වනෝද්‍යානයේ රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේ පීඨා තියෙනවා බසවක් කුලම වැවට උත්තර දිසා භාගයේ කියලා හිතමු. එතකොට තැනක් තියෙනවා ඉසව්වක් තියෙනවා රුවන්වැලි සෑයත් එතන පේන්න තියෙනවා. ඒ හින්දා අහවල් තැන කියලා කිව්වහම ගිහිල්ලා බලන්න පුළුවන් නිවන. තියෙන තැන දන්නේ නැතුව දකින්න බෑනේ පුතා. කොහෙද තියෙන්නේ? කොහෙද ඒක තියෙන්නේ? උපාසකම්මලාගෙන් අහන්න කොහොමදලා? නා කියනකම් ඔට්ටුවේ ඉඳලා දැන් නාකි වෙලත් ඔට්ටු වෙනවනේ. නිවන් දකින්න. ඔවුන්දලා අහන්න කොහෙද තියෙන්නේ කියලා. දන්නේ ඔහේ යනවා මැරෙනකමුත් දන්නේ නැතුව මැරිලත් යනවා. එතකොට නිවන් දැක්ක හැකිද පුතා? නිවන් දකින්න බෑ මේ බොරු මායාකාරී ලෝකයක අතර මම වෙලා. නිවන තියෙන්නේ තමන් ගාවනේ. නිවන තියෙන්නේ තමන් ගාව. සිගරට් බොන්න නැතුව හිටියොත් අරක්කු බොන්න නැතුව හිටියොත් නිකන් හිතන්නකෝ අරක්කු බොන්න නැතුව හිටියොත් මම වැටෙන්නේ නැහැ. ඒකනේ නිවන. බීලා වෙරි වෙච්ච හැටිය වැටිලා හොම්බකට තලාගෙන කර්මයක් විඳිනවා. ඒකනේ දුක. ඒකනේ අපාය. තියෙන්නේ කොහෙද? මංගාවන. මංගාව තියෙන මගේ හිතට අනුව මං ගත්ත තීරණය මතනේ මං නිවන්ද දුගතියටද කියලා තීරණය වෙන්නේ. මගේ හිත වෙහෙසවලා මං හොඳ අධ්‍යාපනයක් ලබාගෙන භික්ෂූත්වයට තහවුරු කරගෙන ජීවිතය දකින්නවාය කියන දැඩි අධිෂ්ඨානයකින් වැරදි පාරවල් වලට යන්න නොදී පාලනය කරගත්තාම මන් නිවන් තමයි. මෙතන සන්තෝෂයෙන්ම ඉන්න, සැපසේම ඉන්න, ප්‍රීතියෙන්ම ඉන්න මිනිහා හැවුවොත් එහෙම මෙතන ඉන්නේ මිනිහම මට හිතෙනවා මුළු ලංකාවේම අය අතරේ ප්‍රීතියෙන්ම ඉන්නේ මං කියලා මං එහෙම තීරණය කරලා තියෙනවා. ප්‍රීතියෙන්ම ඉන්න කෙනා මං ප්‍රශ්න නැහැ මට. අනවශ්‍ය කංකටොළු ප්‍රශ්න නැහැ. වැඩ නම් වැඩි. හැබැයි වැඩ ප්‍රශ්නයක් නෙමෙයි මට. මං උදේ පාන්දර නැගිටලා කටුගස්තොට රණවන බෝධිඋක්කාරාමේ බණට ගියා. මං ඒ ධර්මානුශාසනාව ඉවර වෙලා ආපහු පන්සලට ආවා. ඇවිල්ලා පන්සලේ බාසුන්නහලාගේ වැඩ කටයුතු අරුවා මෙව්වා ඔක්කොම ටික බලලා කොල්ලටත් නා කියා ගන්න කියලා මාත් ඉසරවුල් කපාගෙන නා කියාගෙන කල් වේලා බලලා ඔයාලා මෙතෙන්ට එන්න කලින් මං ආවා. ඇවිල්ලා මිහින්තලෙ ටිකක් වෙලා ඉඳලා කාලේ වැඩි නිසා
කාලයක් මරාගෙන මම මෙතෙන්ට ආවා. ඇවිල්ලා පන්සලට ගිහිල්ලා ලොකු හාමුදුරුවොත් එක්කත් කතා කරලා ලොකු හාමුදුරුවොත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා මේ වැඩේ කරලා ආපහු රෑ 12ට විතර පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා කොල්ලත් එක්ක වත්තට යනවා. වත්තට ගිහිල්ලා වත්තේ පිටියේ රවුමක් කැරකිලා හිතුනොත් හෙට උදේ පාන්දර එනවා නැත්තම් රෑම එනවා. ඒ ඇවිල්ලා අය පාන්දර ලෑස්ති වෙලා කොළඹ යනවා. හෙට ධර්මානුශාසනාව තියෙන්නේ කොළඹ. වැඩ කීපයක් තියෙනවා කරන්න කොළඹ. ඒකට යනවා. ඔකට අඬලා හරියනවද පුතා? ඒක ප්‍රීතියෙන් කරන්න ඕනේ. සන්තෝෂෙන් කරන්න ඕනේ. ලෑස්ති වෙලා කරන්න ඕනේ. දැඩි අදිස්ථානයක ඉන්න ඕනේ. හොඳ වීර්යයක් වඩන්න ඕනේ. එතකොට නිදහස සතුට සැනසීම ප්‍රීතිය අපි හදාගන්න. නැත්තම් බෑ.